එතකොට අපි අද වීඩියෝ එකේදී කතා කරන්නේ 2017 A level පැටළුව කාර්ය ශක්ති ජවය පාඩමෙන් එන 2017 ගැටලුව තමයි සාකච්ඡා කරන්නේ. අපි බලමු ගාන තියෙන හැටි. ස්කන්ධය කැපිටල් M වූ ට්‍රක් රථයක් ස්කන්ධය සිම්පල් M වූ කාර්යයක් ඍජු තිරස් පාරක් දිගේ ඇදගෙන යනු ලබන්නේ ට්‍රක් රථයේ හා කාරයේ චලිතයේ දිශාවට සමාන්තර වූ සැහැල්ලු අවිතන්නේ කේබලයක් ආධාරයෙනි. ට්‍රක් රථයේ හා කාරයේ චලිතයට ප්‍රතිරෝධ පිළිවෙලින් නිව්ටන් කැපිටල් ලැම්ඩා M හා සිම්පල් ලැම්ඩා M වේ. මෙහි ලැම්ඩා බිඳුවට වඩා විශාල නියතයකි. එක්තරා මොහොතකදී ට්‍රක් රථයේ එන්ජිමෙන් ජනනය කරනු ලබන ජවය කිලෝවොට් p වන අතර ට්‍රක් රථයේ හා කාරයෙහි වේගය v වේ. එම මොහොතේ කේබලයේ ආතතිය නිව්ටන් 1000 mp බෙදීම කැපිටල් M ධන සිම්පල් M වතාවක් v බව පෙන්වන්න කියලා තමයි කියන්නේ. ගානට දාලා රූපයක් අපි අඳගත්තොත් දෙන්න ට්‍රක් රථයක් තියෙනවා, දෙන්න කාරයක් තියෙනවා. මේ ට්‍රක් රථය කාරය ඇදගෙන යනවා. දැන් මේ ට්‍රක් රථය ඉදිම විසින් යොදලා තියෙන ප්‍රකර්ෂණ බලය මම F කියලා ගන්නම්. ට්‍රක් රථයේ ස්කන්ධය කැපිටල් M, කාරයේ ස්කන්ධය සිම්පල් M, ට්‍රක් රථයේ ප්‍රතිරෝධය ලැම්ඩා කැපිටල් M, කාරයේ ප්‍රතිරෝධය ලැම්ඩා සිම්පල් M. තන්තුවේ ආතතිය මම T කියලා ගන්නම්. මේ T තමයි හොයන්න ඕන. මේක ගමන් කරන වේගය v, මේක ගමන් කරන ත්වරණය මම a කියලා ගන්නවා. ගමන් කරන ත්වරණය a කියලා ගන්නවා. පළවෙනි අඩම මම මේ පද්ධතියට දානවා p සමානයි fv සමීකරණය. p සමානයි fv සමීකරණය. ජවය කිලෝවොට් p කියන්නේ 1000 p. ප්‍රකර්ෂණ බලය f, වේගය v. මෙතනින් මට ප්‍රකර්ෂණ බලය කියන එක උක්ත කරගන්න පුළුවන්. එතකොට ප්‍රකර්ෂණ බලය එනවා 1000 p බෙදීම v කියන. ප්‍රකර්ෂණ බලය 1000 p බෙදීම v කියලා එනවා. පළවෙනි සමීකරණය. ඊට පස්සේ මම මෙන්න මේ ට්‍රක් රථයට, ඒ කියන්නේ කැපිටල් M කියන වස්තුවට F සමානයි ma යොදනවා. F සමානයි ma යොදනවා මෙන්න මේ දිශාවට. එතකොට මේ පැත්තට තියෙනවා කැපිටල් F කියන ප්‍රකර්ෂණ බලය. ඊට අමතරව තියෙනවා තන්තුවේ ආතතිය. ඊට අමතරව තියෙනවා ප්‍රතිරෝධය. සමානයි m වතාවක් a. ඒක මම දෙවෙනි සමීකරණය කියලා ගන්නවා. ඊළඟට මම මේ කාර්යයට දානවා එකක් ගමන් කරන්නේ මේ දිශාවට f සමානයි m. m වස්තුවට f සමානයි ma යොදනවා. එතකොට ඒකට මේ පැත්තට තියෙනවා තන්තුවේ ආතතිය, ප්‍රතිරෝධය තියෙනවා ලැම්ඩා සිම්පල් m, ස්කන්ධයේ ඒක ගමන් කරන ත්වරණයත් ඒ. ඒකම තුන්වෙනි සමීකරණය කියලා ගන්නවා. එතන මේ සමීකරණේ අපි දන්නේ නැති පද දෙකක් තියෙනවා. t ආතතිය දන්නේ නැහැ, a ත්වරණය දන්නේ නැහැ. අපිට මේකේ ආතතිය අහන හින්දා ත්වරණය අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් ත්වරණය අයින් කරගන්න. මම මෙතනින් ත්වරණය උක්ත කරගන්නවා. t ඍණ ලැම්ඩා m බෙදීම m. මෙන්න මේක මට ත්වරණයට ආදේශ කරන්න පුළුවන්. මම මේ f ආදේශ කරනවා. මේට මේ ආදේශ කරනවා. දෙකට තමයි ආදේශ කරන්නේ. දෙකට ආදේශ. එතකොට 1000 p බෙදීම v
ඍණ t ඍණ ලැම්ඩා m සමානයි m වතාවක් t ඍණ ලැම්ඩා m බෙදීම m කියලා එනවා. මේ m අකුර අයින් කරගන්න මුළු සමීකරණයම m ගෙන් වැඩි කරනවා. 1000යි pm බෙදීම v ඍණ tm ඍණ ලැම්ඩා m සමානයි mt ඍණ ලැම්ඩා m කියලා එනවා. එතකොට මෙතන ආපු ලැම්ඩා ට මෙතන ආපු ලැම්ඩා කැපිලා යනවා. එතකොට 1000යි pm බෙදීම v මේ tm මෙහා පැත්තට යනවා. tm ධන tm 1000යි pm බෙදීම v සමානයි මෙතනින් t අකුරක් එළියට ගන්නවා m ධන m. දැන් මෙතනින් තන්තුවේ ආතතිය උක්ත කරගත්තාම 1000යි pm බෙදීම කැපිටල් M ධන සිම්පල් M වතාවක් v කියලා අපිට අවශ්‍ය උත්තරය ලැබෙනවා. එතකොට 2017 ගැටලුව මෙන්න මෙහෙම තමයි විසඳන්න තියෙන්නේ. ඒතර තන්තු යාත්‍ය මෙන්න මේක තමයි මේක බව පෙන්නන්න කියලා තමයි තියෙන්නේ. අපිට කරන්න තිබ්බේ ඉස්සර වෙලාවම p සමානයි fp සමීකරණය යෙදුවා. ඊට පස්සේ ප්‍රක්‍රතයට f සමානයි ma යෙදුවා. ඊට පස්සේ කාරයට f සමානයි ma යොදන්න තමයි තිබුණේ.